රේෂන් 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 අවුරුද්දට ඕනි කරන හැමදේම ලෑස්ති නේද? අනේ දන්නේ යන්නේ මොන හරි අමතක වුණාද දන්නෙත් නැහැ. තව මොනවද ලෑස්ති කරන්න තියෙනවද දන්නේ නැහැ. රේෂන් අනේ ඇත්තමයි මේ මනුස්සයා කන්දක සාක්කුවේ දාගෙන දන්නේ ඉන්නේ. මං කතා කරාම තමයි කවදාවත් ඇහෙන්නේ නැත්තේ. අනේ ඇත්තමයි තාත්තා පුතා දෙන්නම එකයි ෆෝන් එක කරන්නේ. අනේ ඔයාලනේ මම. රේෂන් අනේ ඇත්තමයි රේෂන් ඔයාලට මොනවා වෙලාද අනේ? ගෙදර මිනිස්සෙක් එක්ක කවදාවත් කතා කරන්න විදිහක් නැහැ. කෝල් රේෂන් ඇයි ආනිකා තානේ අච්චර කතා කරනවා. ඉතින් කතා කරන්නේ ළඟට වෙලා කරන්නේ මේ අපේ අවුරුද්දට ඔක්කොම ලෑස්තිනේ නේද? මොකද අමතකුනේ එහෙම නෑනේ. තාම මොනවා ලෑස්ති වෙන්නද? ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. ඒ වුණාට ඉතින් කියන්න බෑනේ. කොච්චර දේවල් තියෙනවද ලෑස්ති කරන්න. අනිත් ඉතින් එහා ගෙදර මිනිස්සුන්ට වඩා හොඳට මේ පාර අපි සෙලිබ්‍රේට් කරන්න ඕනේ. ඔයත් අනේ වන්ද ජානිකා. ඇයි අනේ? ඇයි අනේ කියලා අහන්නේ? ඔයාගේ නම් ඔය මහන් තාත්තා කම්මයි අනේ තියෙන්නේ. මගේද ඔයාගේද? මහ ලොකුට මට තමයි හැමදේම කියන්නේ. ඉතින් ඒවයිද? අම්මේ අපි අවුරුද්දට මොනවද කරන්නේ? අපි මේ පාර හුදා අවුරුද්ද එන්ජොයි කරමුකෝ. ආච්චිලා ගෙදරත් යන්න ඕන. මහත්තයා අපේ මහත්තයා මේ දුප්පත්කම හින්දා තමයි අපේ කොළුවා. කතාන දරුවෝ මහත්තයා මාළ මුදලාගේ දෙන්න ඇස්තිලා කොහොමද මම කතා කරලා. කොහොමද උඹ මෙතන එපිටම් කරන්නේ? මොකද බන් තතමන්නේ? යහංකෝ කියන දේ අහන්න. එයාලා අවුද හොඳට ඇක්ටිනවා මටත් එන්නේ මේ ගිහිල්ලා හැම හුවෙන්නේ නැහැ හොඳේ. ඉවත් බලා ගන්නවා. නෑ යන්න ඕනේ නෑ. ඒක යාදේ යසවතියෝ බොරුවට බය වෙන්න කෑ ගහන්න කාරි නෑනේ. මම පුතා පරීක්ෂමට ගිහිල්ලා වරේ. තාත්තේ. සෙල්ව පුතා මම යාළුවෙල්ලා. කසුන් ඔයා ආවද? ඔව්වනේ ඔයාලගේද ලස්සනට මේ අවුල් සමනගුනේ. එහෙනම් යම්කෝ ඔයා එන්නකෝ උදව් කරන්න. අදත් ඇවිල්ලා. කවුද මේ third class ළමයන් අපේ ගෑසට දාගත්තේ? බයින් එපා මේ කසුන්නාව අපට උදව් කරන්නනේ. උදව් කරන්න? එයාගේ උදව් අපිට ඕනේ නැහැ. මං සැරයක් දෙකම කියලා තියෙනවා නේද? එක එකව මේ ගෑසට දාගන්න එපා කියලා. ඉංග්‍රීසි පැටව. කසුන් මගේ හොඳම යාළුවා නික. ඔව් ඔය කොමන්තර තාත්තා වගේනේ නේද? මම හදාගන්නකො. යනවා යන්න. අපිට තමුන්ගේ උදව් ඕනේ නැහැ. යෝලු. එසේ යෝලු ඉන්නේ.
මොකෑමයි පුතේ මේ මූණෙන් ලඟ ඉන්නේ. අපත් සෙනුක මාව ගෙයට දෙක්කන් ගියා. එතකොට ඒ සෙනුකල අම්මා මට උඩ හිගන්න මේ අපේ පුතාට යව හරියන්නේ මේ ඔයා මාව එලව ගත්තා. කොහොම තමයි පුතේ සල්ලිකාර ලොකු පවුල් වල මිනිස්සු එහෙම තමයි. උඹට ඕක අද ඊයේද උනේ? නෑනේ. උඹට එක දවසකුත් උනානේ. මයි අම්මා නන්නත ඉඳහම් මයි අම්මා. තාත්තේ කැවිලි ඕඩර් ඇවිල්ලා. ස්ටේෂන් මේ කිරිතවල ගේන්න ඕනි. අමතක වෙන මොකක් කරලා ගේන්න. ඇයි අම්මේ පොඩි ලිපක් ගේන්න ඕන නැද්ද? ලිපක් මොකද දාන්නේ? අපි නිකන් මොඩේ වගේ දුක කිරිතවල නෝනිය. අනේ ගෑස් එක උතරවල දාමු. නේද? අම්මේ ඔව් පුතේ. අද මේ ආච්චිට නෑගම් ගියා. ආච්චිට ගෑස් 100 දුන්නානේ. එහෙමද? හොඳයිනේ. අම්මේ අපි අත්‍යවශ්‍ය නෑද? මම මේ හදේ පුතේ මේ කවුරු නුවරේ යන්න. අනේ අම්මේ එනවාට අම්මා කිව්වනේ ආච්චිලා යන් කියලා. ඒ ඉතින් එදානේ මේ අද අපි නුවරේ යමු. මම තාත්තත් එක්ක කතා කළා. ඒ මන් මොනේදී මොනවා කරන්නද අම්මේ? මොනවා කරන්නද කියන්නේ නුවරේ ගිහින් අචෝල් කරමු. මම තාත්තට කිව්වා. නෝනේ ඕ ඉත තෙල් ගාන නැකතත් කිට්ටුයි. දරුවත් එක්ක ආවනම් හරි හරි. අන්න තාත්තා කතා කරනවා විදහට යන්න. යන්නේ.